අපේ රටේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් ඒ වගකීම නිසිපත් ඉටු කරයි කියන්නේ. අපි ඉන්න ලක්ෂ 1.5 පමණ සෞඛ්‍ය බලනිය අපි ඒක සාකච්ඡා කරමින් එයාටත් ලබා දෙන පණිවිඩය තමයි ඔබ විශාල කාර්යභාරයක් උරමත දරාගෙන ඉන්න අය ඔබගේ සේවාව මෙරට අත්‍යවශ්‍යයි. එම නිසා මේ ඔබගේ OPD එකට වෝඩ් එකට ක්ලිනික් එකට සෑහෙන දුෂ්කරතාවයන් මැද්දේ පැමිණෙන රෝගී පුරවැසියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබා දෙන එක සෞඛ්‍ය වෘත්තියේ යෙදෙන අයගේ වගකීම කියන එක. මේක කලින් හිටපු ආණ්ඩුව වගේ නෙවෙයි, කලින් හිටපු ඇමතිවරු වගේ නෙවෙයි. ඔබට ඕන දෙයක් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සාකච්ඡාවට ජනතාවගේ පැත්තේ ඉඳගෙන විසඳුම් ලබා දෙන්න අපි ඕනලාක සූදානම්. නමුත් රෝගීන් අපේට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත් වෙන හැටියට මේ අහිංසක අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් දූ දරුවන් ඔබට ලැබෙන සෞඛ්‍ය සේවාව අඩපණ වෙන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ හිටගෙන ඒ වෙනුවෙන් තීන්දුව ගන්න අපේ අඬ පැකිලෙන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි.